ආරංචියක් තියෙනවා පමණ ග්‍රාම සේවක මහතුලා පොලිසියකින් පැමිණිලි දාලු ඒගොල්ලන්ගේ ගමේ තත්ත්වය වීඩියෝස් කරලා Facebook වල දැම්මයි කියලා. ඒ වගේ මන්ද බුද්ධික අධ්‍යාපන නීති ග්‍රාම සේවක මහතුලාගෙන් දැනගන්න කැමැති. මේ වර්ෂාවයි හොළඟයි ගම් වතුරේ ආවේ ඔයගොල්ලන්ගෙන් ලියුම් අරගෙනද? ඇන්ඩිස් අවසර ගත්තද? අපි ඔයගොල්ලන්ගේ ගමට එනවා විනාශ කරනවා හැබැයි කාටවත් වීඩියෝස් කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඒ නිසාද පොලිසියට ගිහින් ඔයගොල්ලන්ගේ ගොංකම පෙන්නුවේ. රටේ මිනිස්සු ගමේ මිනිස්සු තරුණ කොල්ලෝ කැල්ලෝ ආගම් ජාති වේදතර මේ බැහැලා වැඩ කරන මනුස්ස ජීවිතය බේරගන්න. මේ අසන වෙලා ඉන්න මිනිස්සුන්ගේ බේරගන්න. ඒක තේරුම් ගන්න බැරි තත්ත්වයක ඉන්නවා නම් ඔයගොල්ලන්ට මේ ග්‍රාම සේවක ජොබ් එකක් කවුද දුන්නේ? රාජ්‍ය මහත්තයෝ. මේ වගේ අවස්ථාවක පොලිසියට ගිහින් පැමිණිලි දාලා අපේ ගමේ තත්ත්වය කියවා අපේ රටේ තත්ත්වය කියනවා කියන එක ඒක ගොංකම. ඔයගොල්ලන්ගේ නොතේරුම්කම. ඔයගොල්ලන් හිතනද පොල් කටුවල වතුර පිරුණාම තැඹිලි කොම්බවල වතුර පිරුණාම අයින් කරන එක විතර ඔයගොල්ලන්ගේ රාජකාරිය කියලා. මේ වගේ අවස්ථාවක් කවුරක් හිතුවේ මේ වගේ අනතුරක් සිද්ධ වෙයි කියලා. හේනෙන්වත් හිතපුනේ දෙයක්. ඔයගොල්ලන් ගිහලා පැමිණිලි දානවා ඔයගොල්ලන් මේ ග්‍රාම සේවක රාජකාරියට සුදුසුද? මෙච්චර දවස් ඔයගොල්ලන් මොනවද රාජකාරිය කරුවේ? හදිස්සි අනතුරුවක්. හිතපුණු දෙයක්. මනුස්ස ජීවිතය ගමනවල් පිරීලා ඉන්න තනක් නෑ යන්න තනක් නෑ කණ්ඩ නෑ කෑම නෑ අඳින්න නෑ මිනිස්සු අසරණලා ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් ඔයගොල්ලෝ කොහොමද ගමේ තත්ත්වය තේරුම් ගන්නේ? ඔයගොල්ලෝ කොහොමද රටේ තත්ත්වය තේරුම් ගන්නේ? මේ කාල ගුණය මේකවත් තේරුම් ගන්න බැරි නම් ඔයගොල්ලෝ කොහොමද ග්‍රාම සේවක ජොබ් එක කරන්නේ? ඉල්ලා අස්සුවෙන්ට. ඔය පැමිණිලි දාපු ඔක්කොම ග්‍රාම සේවක මහතුලා ඉල්ලා අස්සුවෙන්ට. ඔයගොල්ලන්ට බෑ රටක් රටේ මිනිස්සුන්ට ගමේ මිනිස්සුන් සේවය කරන්න. මං ගාරු පොලිස් පොත මට ඉතම කරනවෙන් මතක කරන්න කැමති පැමිණිලි දාපු ඔක්කොම ග්‍රාම සේවක මහතුලාගෙන් ඉල්ලා ඇස්වීමට ලියුමක් ගන්නට. මේගොල්ලන්ට බෑ රටේ තත්ත්වය තේරුම් ගන්න බැන්න ගමේ තත්ත්වය තේරුම් ගන්න බැන්න මිනිස්සු මේ උදව් කරන්නේ කාටද කියන එක තේරුම් ගන්න බැන්න මුන් කොහමද ග්‍රාම සේවක ජොබ් එක කරන්නේ? ලැජ්ජා වෙන්න ඕන දෙයක්. විහිළු හිනාවයි